මහත්තයෝ පන්සල් වල අඩුපාඩු හදන්න තියා ගම්වල මිනිස්සු එදා වේල කන්නේත් බොම අමාරු. හැබැයි මිනිස්සු හරි උත්සාහවන්තයි. පුළුවන් ධෛර්යයක් යොදලා ගොවිතැනක් පතක් කරගෙන පන්සලටත් පුළුවන් විදියට උදව් කරගෙන ඉන්නවා. ඇත්ත. සහතික ඇත්ත අපි හැමතුනේ. මම චූටි කතාවක් කියන අපි හැමතුනේ. අපි හැමතුනේ මතකද? සඳපාන ජාතකය. සඳපාන ජාතකය? සඳපාන ජාතකය අපි හැමතුනේ. අර ගොන් කරත් 150 සාරාකාන්තර මැද්දෙන් ටිකක් යනකොට අන්නේ යාලගේ වතුර ඉවර වෙනවා. ඊට පස්සේ කට්ටියම එකතු වෙලා සූසහයෙන් ළඟ තියෙන මානපදුරක් මෙහෙක් කරලා ඇදලා දානකොට අන්න විලක් මතු වෙනවා. එතකොට මේ විලෙන් වතුර බොන්න කියලා හිතාගෙන පරිලෙය වනේ වඳුරු රංචුවක් එතනට ඇවිල්ලා try කරනකොට අන්න බොන්නේ නැහැ. ඊට පස්සේ එයාලා කට්ටිය ඔක්කොම එකතු වෙලා බීම බට වගේක් බෙදාගෙන ඒකෙන් වතුර බොනවා. අන්න ඉබිවට පස්සේ කට්ටියට පාචනය හැදෙනවා. මේ උත්සාහවන්තකම ගැන ඊට වඩා මොනවද අපි හමුදුරේ උදාහරණ? සභාපතිතුමා ඇයි ඔය එහෙම? ඇයි? මේ ආවුදනට පැන්කල කොහෙද තියෙන්නේ? පැන්කල බෝමලුවේ වැටට එහා පැත්තේ අඩුක් කරලා ඇති. බෝමලුවේ වැටට එහා පැත්තේ අඩුක් කරලා. මම බලන්න. හාමුදුරු කියන කතාව ඇත්ත. අපේ පැතිවල වගේ නෙවෙයිනේ. මෙහි පන්සල් වල ගොඩක් අඩුපාඩු තියෙනවා. ඉතින් අපිට පුළුවන් හැටියට මේ පන්සලට දෙයක් කරන්න අපි බලන්නම් අපේ හාමුදුරනේ. කරනවයි කියන ඒවා කරා නම් අපේ පන්සල තුමන් දාවක වගේ තියෙන්න බෑ. නැද්ද හාමුදුරුවනේ? සිරිපාල අර මේසෙ උඩ මිටියක් තියෙනවා. මහත්තයලා හොඳ ගුණ යහපත් මිනිස්සු වගේ පේනවා. දානමාන දෙනවා වගේම පරිත්‍යාගශීලීකම කියන්නේ මිනිස්සුෙකුට කලාතුරකින් පිහිටන ගුණාංගයක්. ඇත්ත. සහතික ඇත්ත අපි හැමතුනේ. මම චූටි කතාවක් කියන්නම්. ඔය පරිත්‍යාගශීලීත්වය ගැන කියන ජාතක කතාවක් තිබ්බා මට හරියට නම මතක නැහැ. කොහොමද ඒ කාලේ රජ කෙනෙක් හිටියා හැමදේම දන් දුන්නා. මිල මුදල් යාන වාහන බස් කාර් බෑන් මුල් ටැබ්ලට් හැමදේම දන් දුන්නා. අවසානයේ තමන්ගේ විසවක් දන් දීලා විසවගේ හිසක් දන් දුන්නා. ඊට පස්සේ අවසානට ඒ රජතුමා වෙන විසවක් මේ සරණ පාවගත්තා. හැබැයි පරිත්‍යාගශීලීත්වය ගැන ඊට වඩා මොනවද අපි හැමතුනේ උදාහරණ? සභාපතිතුමා ඇයි ඔය එහෙම?